සනසුමේ රන්දුරටු ඇරිලා ලෝසතුන් සිසිල් වේවා සියලු දුක් දුන්නත් සිදේවා දහම් සුවඳින් හද නිවේවා ගැටලු ඉදිරිත නැගෙන තරමට විසඳුමත් ඒ සමග ඒවා සමාදානය සිසිල පැතිරි ලෝක සාමය උදා වේවා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ගෞරවනීය මහා සංඝයා වහන්සේ පින්වත්නි අද අපි සාකච්ඡා කරන්නේ වෛරය තුලින් මෛත්‍රිය කරා යොමු වෙන ආකාරය. මුලින්ම අපි අද විමසලා බලමු මොකක්ද මේ වෛරය කියලා කියන්නේ. බුදුදහමේ උගන්වනවා සත්වයේගේ සංසාර පැවැත්මට හේතු වෙන ප්‍රධාන අකුසල් තුනක්. මොනවාද ඒ අකුසල්? ලෝභ, ද්වේෂ, මෝහ. මේ දෙන්න තමයි ද්වේෂය. ද්වේෂය කියන්නේ තරහ. දැන් ඔය හිතට ඇති වෙන තරහ හිතේ හිත තුළ වර්ධනය කරගත්තාම ඒක කම්ප්ලීට් හැදෙන්නේ ව්‍යාපාදයේ. ව්‍යාපාදයේ කියන්නේ තරහ. ඔය ඇති වෙන ව්‍යාපාදය තව ටිකක් හිත තුළ වර්ධනය වුණාම ඒක කුමක් බවට පත් වෙනවා? වෛරය බවට පත් වෙනවා. වෛරය තව ටිකක් වැඩි වුණාම මොකද වෙන්නේ? ක්‍රෝධය. ක්‍රෝධය තව ටිකක් වැඩි වුණාම බද්ධ වෛරය. දැන් බලන්න පිළිවෙලක් තියෙනවා. ව්‍යාපාදය, තරහ, වෛරය, ක්‍රෝධය, බද්ධ වෛරය. දේශනාවේ දැන් බලන්න මේ පහක් තියෙන්නේ. දැන් ඔයත් හොඳ හැබැයි ඔය පහෙන් කොටෙන් යනවාද? ව්‍යාපාදය අනාගාමී වෙනකම්. ව්‍යාපාද චෛතසිකයේ ඇති වෙන්නේ අනාගාමී තත්වයට හිතපත් වෙනවා. අනාගාමී වෙනකම් අපි ළඟ තියෙන අකුසල දෙකක් තියෙනවා. මොකක්ද දෙක? කාමරාගය හා ව්‍යාපාදය. ව්‍යාපාදය ඇති කරන්න බෑ. ව්‍යාපාදය අනාගාමී වෙනකම් තියෙනවා. හැබැයි සිත දියුණු කරගත්ත ආර්ය ශ්‍රාවකයන්ගේ ව්‍යාපාදයේ තිබුණට තරහ නැහැ, වෛරය නැහැ, ක්‍රෝධය නැහැ, බද්ධ වෛරය නැහැ. මේ දෙකෙන් භයානකම මොකක්ද? බද්ධ වෛරය. මොකද මේ බද්ධ වෛරය කියන්නේ? සංසාරේ දිගට යනවා. මේක දින භයානකම එක දැන් සමහරු කියනවානේ මේ ආත්ම වැටුනොත් ලබන ආත්මේ හරි ණයක් කියලා දස්ස කරනවා කියන ඔය හිතේ ගමන් තරහ හම්බ වෙනකොට කියනවා ඉන්න නැද්ද? දැන් ඕක වෙන්න බැරිද? පුළුවන්. වෙන්න පුළුවන්. දැන් බලන්න හිතට තරහ ඇති වෙනවා ව්‍යාපාදේ කවදාවත් දැන් අපි තරහක් ආවම අපි ඒ පුද්ගලයාට වෛර කරනවා. වදක චේතනාව හිතින් හිතනවා. වදක චේතනාව හිතන්න තරහ බවට පත් වෙනවා. තවත් මේ වදක චේතනාව වැඩි වෙනකොට මොකද වෙන්නේ? ක්‍රෝධය. ඊට පස්සේ තමයි අන්තිමට බද්ධ වෛරය. වසන සූත්‍රයේ තියෙනවා ක්‍රෝධනෝ උපකාරීච. යම් කෙනෙක් ක්‍රෝධ කරනවා නම් බද්ධ වෛරයේ යුක්ත නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔහු කවුද? වසලෙක්. කාටද වසලෙක් කියන්නේ? කියන අදහසනේ වසල කියන එකේ තියෙන්නේ නින්දිත කියලා අදහස. ඉතින් කෙනෙකුට නින්දිත පහක් තත්ත්වයට පත් වෙන්න පුළුවන් ක්‍රෝධයයි බද්ධ වෛරයයි ඇතුලේ පුරවගෙන හිටියොත්.
මේක හරි භයානකයි සංසාරය යන දැන් ඔයාලට කියලා බලන්න ඕනේ මේ විවිධ පොත්පත් කියවනකොට ඔය යකුන්ගේ උපත් කරනවා කියන්නේ මම කියන්නේ කියුවා හැම යකෙක්ම ඉපදිලා තියෙන්නේ වෛරය නිසා. දැන් අපි හැමෝම දන්න යකෙක්ගේ 18 සංඛ්‍යාක්ෂය 18 සංඛ්‍යාක්ෂය උපදින්නේ තමන්ගේ අම්මට කරපු අසාධාරණයකින් පරිගන්න. හැබැයි ආ උපදින්නේ යකෙක් වෙලා. මැරෙන්නේ වෛරයෙන්. අරන් කල්පනා කළා. ඕනම යකෙක් ඉන්නේ කොහොමද එක්ක? වෛරයත් එක්ක. දැන් ඒක වැඩි කියන්න ඕනේ නැහැ. තරහ ගිය වෙලාවට මූණ පහසාගෙන ගිහින්. යකාගේ වගේ ඒකනේ සමහර කෙනෙක් මගේ යකා උස්ස ගන්න එපා. ඒ කියන්නේ යකා ඉන්නවා කියන කාර්යය කියන්නේ. ඉන්නවා. අනාමේ හිත දියුණු වෙලා හිත ඉහළම තත්ත්වයටපත් වෙනකම් මොකද විවිධ ස්වරූපයෙන් ඉන්නවා. අර කතාවක් තියෙන හාමුදුර කෙනෙක් කන කියන්නේ. උනාට බණ කියවරුණා මෙතන ඉන්න මිනිස්සෙක් නැගිටලා ප්‍රශ්නයක් අහනවලු හාමුදුරනේ අපාය තියෙන්නේ කොහෙද කියලා. උනාට උත්තර දුන්නේ සබ්දකට ගියා. දෙවි දවසෙත් මේ මිනිස්සුව අපාය තියෙන්නේ කොහෙද හාමුදුරනේ. එදා උනාට උත්තර දුන්නේ තුන්වෙනි දවසේ තමයි. ආපහු කල්පනා කළා හොඳයින් දෙන්න උත්තරය. කියලා අර මිනිස්සුන්ට හොඳ ප්‍රෝග බැනගෙන ගියා. දැන් බැනගෙන යනකොට එයාගේ හිතට මොකක්ද තියෙන්නේ? වෛරය. දැන් වෛරය ඇති කරනවා. ඒකේ මූණ නරක වුණා. දැන් වෛරය ඇති වෙච්ච කෙනාගේ මූණේ කවුද ඉන්නේ? යකනේ ඉන්නේ. ඒක හාමුදුරුවෝ කතා කරලා කියන ඔයගොල්ලෝ අපාය බලන්න ඕනද? දැන් අපාය පිළිදෙක ගහන්නේ ප්‍රශ්නේ. අන්න අරගේ මොන බලාගෙන ඉන්නවා. බලන්න කල්පනා කරන්න. වෛරය තුළින් පුද්ගලයෙකුගේ මූණ අප්‍රසන්න භාවයටපත් වෙනවා. දේශනාවේ කියනවා මජ්ක්‍ධිම නිකායේ තුල්ල කම්ම විභංග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේගෙන් සුභ මානවකයා ප්‍රශ්න කරනවා ස්වාමීනි සමහර අය ලස්සනයි සමහර අය කැතයි මොකද හේතුව කියලා. දැන් ඔයත් හිතන්නේ මොකක්ද ඔකට හේතුව? අපේ සමාජ බලවත් අපිට විෂමතාවය පේන්නේ සමහරව ඉතාම ප්‍රසන්නයි දැක්කම නැවත බලන්න හිතනවා. සමහරව ප්‍රසන්නයි. බුදුරජාණන් වහන්සේ සුභමානවකයට දේශනා කරන මානවකය යමෙක් මේ අප්‍රසන්න වෙලා උපදින්නේ මොකක්ද නිසාද? පෙර සංසාරවල වෛරයෙන් ක්‍රෝධයෙන් ජීවත් වුණාම මේ භවයේ උපදිනකොට අප්‍රසන්න වෙනවා. දේශනාවේ කියනවා ලක්ෂණ වෙන පින් හතරක්. මොන පුළුවන් තරම් කරගන්න. පළවෙනි එක තමයි දන් දීම. දන් දෙනකොට දන් දෙන අය ලක්ෂණ වෙන ඊළඟහත්ම බවට උපදිනවා. ඒ හිත සන්තෝෂයෙන් මෙතින කරන්නේ. දැන් මේ දන් දෙන කියලා කියන්නේ ආමිෂ දානය. දෙවෙනි පින්කම තමයි වස්ත්‍ර දානය. සිවුරු පූජා කිරීම, ඇදසිලි පූජා කිරීම දෙවෙනි එක. තුන්වෙනි එක මොකක්ද? ආරාම පන්සල් පිරිසිදු කිරීම. ඒක තමයි තුන්වෙනි පින්කම. ලස්සන වෙන සංසාරේ දිගින් දිගට උපදිනවා. හතරවෙනි එක තමයි වෛර නොකිරීම. හොඳට මතක තියාගන්න දැන් හැමෝම කැමතිනේ සංසාරේ උපදින හැම භවයකදීම ආත්මයකදීම ලස්සන වෙලා උපදින්න. උපදි සම්පත්තියක් ලබන්න ඔන්න ඔය හතර කළොත් පුළුවන් සංසාරේ උපදි සම්පත්තිය ලබන්න. හතර කරගන්න ජීවිතේ. දැන් එතකොට මේ අපි අද සාකච්ඡා කරන්නේ කොහොමද මේ වෛරය කරහා පාලනය කරගෙන ජීවත් වෙන්නේ. දැන් ටිකක් අය සමාජයේ ඉන්න මිනිස්සු දරුවාම බොහෝ දෙනෙක් ජීවත් වෙන මිනිස්සුත් එක්ක වෛරය. හැමෝටම වෛරයෙන් ජීවත් වෙන්නේ. තරහින් ජීවත් වෙන්නේ. කෝපයෙන් ජීවත් වෙන්නේ. මේ විදිහට ජීවත් වෙන්න මනස මොකක්ද වෙන්නේ? මනස තුළ කිසිම ඒකාග්‍ර භාවයක් නැහැ. හැමතිස්සෙම කාට හරි මොකක් හරි